අද මම මේ ගංවතුරෙන් දැඩි හානියටපත් නිවසකට පැමිණියා. අඩි 5මාරකට වැඩිය විශාලයි. ඒ නිසා මේ නිවසට පැමිණියා. මෙන්න මේ නිවසේ තත්ත්වය කොටිගාවත්තේ මුල්ලේරියාවේ පැත්තේ. ඉතින් මේකේ දරුවන්ගේ සියලු පොත්පත්, මේ මිනිස්සුන්ගේ ජන ජීවිතේ පවත්වාගෙන ගිය සියලු කාරණා ඒගොල්ලන්ට අහිමි වෙලා තියෙන්නේ. නමුත් දැන් අපි දන්නවා යුද හමුදාව මේ වෙලාවේදී සෑහෙන විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක ඒගොල්ලොන්ටත් ඇත්තටම මේ ක්‍රියාවලදී හති වැටිලා තියෙන්නේ. හති වැටෙන ඇත්තටම විශාල මේ වගේ රටටම වෙච්ච දෙයකට මිනිස්සුන්ට කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි ඇත්තම කෘතඥපූර්ව ඒගොල්ලෝ කරපු ක්‍රියාදාමයේ ඉතාම ප්‍රශංසමට ලක් කරනවා. නමුත් මම මෙතන යෝජනාවක් විදිහට ගේන්න කැමතියි. ඒගොල්ලන්ට අපි විවේකයක් අවශ්‍යයි. මට තේරෙන විදිහට මේ වගේ දෙයකට අපේ තරුණ බලකාය තරුණයෝ එකතු කරගන්න ඕනේ. පාසල් අධ්‍යාපනය, කාර්මික විද්‍යාල, විශේෂ ලංකාවේ කාර්මික විද්‍යාල අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. රජයේ ප්‍රතිපාදන වෙන් කරනවා මේ විනාශයෙන් ජන ජීවිතය නගා සිටීම තමයි මූලික අරමුණ. ඒතකොට මේ ජන ජීවිතය නගා සිටීම සඳහා කාර්මික විද්‍යාලවල ශිෂ්‍යයන්ව මේ සත්කාරයට දායක කරගන්න පුළුවන් මේ ගෙවල් පිරිසුදු කිරීමට. මොකද රජයේ ප්‍රතිපාදන වලින් ඕන වෙලාවක ඒගොල්ලෝ සූදානම් වෙලා තියෙනවා රජය අවශ්‍ය කරන දේවල් දෙන්න. මම යෝජනා කරනවා හයි ප්‍රෙෂර් ගන් කාර්මික විද්‍යාල වලට දීලා ටීම්ස් හදලා මේ අඩු ගානේ මේ ටීම් වලට දවසට ගෙවල් දෙකක් හරි තුනක් හරි පිරිසුදු කරලා දෙන්න පුළුවන් වුණා නම් ඇත්තට මේ මිනිස්සුන්ට ගොඩක් ඒක හයියක්. මොකද මේ ගෙවල් වල හයි ප්‍රෙෂර් හැම ගන්න එකම නෑ, දුප්පත් ගල් වල කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒකින්ද යම් කිසි වගේ බුද්ධිමත් වැඩපිළිවෙලකට අපි යනවා නම් යවුන් සේනාංක හා කාර්මික විද්‍යාල ඒවෙන් ලොකු කාර්යභාරයක් දෙන්න පුළුවන්. මොකද ආහාර දුන්නාට පස්සේ ඊළඟ ක්‍රියාකාරී තමයි මේ ජන ජීවිත නගා සිටවීම කියන එක දැවැන්ත ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය ආහාර වලට වඩා ඉහළ ව්‍යාපෘතියක්. ජීවන ස්ථායීතාවය. එතකොට දෙවැනි කාරණාව තමයි මේ වතුර ප්‍රශ්නේ තියෙනවා නුවර. ඒ වතුර ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි මොකද අපි බොන්නේ කොළඹ පානීය ජලයේ ටැප් වල එන වතුර නැත්නම් අපිට පුළුවන් පිටකොටුවෙන් ලීටර් 2-4 කෑන් වලට වතුර පුරවලා හරි ඒ ප්‍රදේශ වලට අරන් යන්න. නැතුව මේ කඩවල තියෙන ඩ්‍රින්කින් වෝටර්ම අපි හොයව ඉන්නවා කියන එක මේ වෙලාවේ නැත්නම් ඒකට තියෙන විකල්පය ඒක. අධ්‍යාපනය බැලුවොත් මට මතකයි මම දන්නවා ඔයගොල්ලන්ට මතක ඇති මේ කොවිඩ් වලදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒගොල්ලොන්ගේ මේ වෙබ් අඩවිය හරහා තාක්ෂණ වේදිකේ වගේ පෙළපොත් විශේෂයෙන් ළමයි ලොකුම කඩයිම තියෙන්නේ උසස් අධ්‍යාපනය. ඒතකොට මේ උසස් අධ්‍යාපනයේදී ඒගොල්ලන්ට ගොඩනගෙන්න තියෙන අවශ්‍ය කරන පොත්පත් ටික PDF වලින් අප්ලෝඩ් කරා නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් එතකොට මේ ඈත ඉන්න දුෂ්කර ළමයෙකුට උනස් සහයෝගයෙන් ඒ පොත්පත් හොයාගෙන ඉවරලා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. මොකද ෆෝන් කියන එක හැමෝම ගාව තියෙනවා. ඒගොල්ලන්ට ඒක යොමු වෙන්න පුළුවන්. ඒකින්ද මම යෝජනා කරනවා ඒක නැවතත් කරන්න. මොකද හැබැයි ඒ වගේම ඒගොල්ලෝ කැත වැඩක් කරා. ඒ පොත් ටික සදාටම අයින් කරා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මම දන්නේ ඒක ආර්ථික බලාපොරොත්තුවක් මත වෙන්නේ. නමුත් ඒක කරන්න එපා. නිදාස් අධ්‍යාපනය නම් ඒ පොත් ඒ දාන PDF ටික සදාකාලිකව ඒක තියෙන්න ඕනේ. ළමයින්ට ඕන වෙලාවක දැනම ගන්න. අපි නිදාස් අධ්‍යාපනයෙන් ලැබපු ප්‍රතිඵල ලැබපු පුද්ගලයෙක් විදියට දැන් මම හිතන්නේ සාමාන්‍යයෙන් මට දැනෙන විදියට නම් මේ වතුර බෙසා යාම ශීඝ්‍රයෙන් සිදු වෙන්නේ නැහැ. ඒකින්ද මිනිසුන්ගේ විවේකයේ කියන එකටත් මිනිසුන් නිදා ගන්න තැන නැහැ. නිදා ගන්න ඇත්තටම අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි සේවා මුරේ ඉවර වෙච්ච බස් රාත්‍රියට මේ අදාළ තැන් වලින් ගාල් කරා නම් බස් වල මිනිසුන්ට සීට් එකේ ඉඳගෙන හරි නිදා ගන්න පුළුවන්. දැන් අපි දුර ගමන් යනකොට ඕන තරම් බස් වල ඉඳගෙන නිදාගෙන යනවා. මිනිසුන්ට නිින්ද කියන එක ඉතා අත්‍යවශ්‍ය කාරණාවක් මේ මොහොතේදී. මොකද ජීවිතේ දීර්ඝායුෂ ලබන්න පළවෙනි කාරණාව තමයි අපි නියමිත කාල වේලාවක් නිදා ගැනීම. ඉතින් ඒ හින්දා ඔන්න ඔය කියන කාරණා සම්බන්ධයෙන් සොයලා බලලා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරනවා නම් අදහසක් විදිහට ඉදිරිපත් කරන්නේ ඒක සියලු දෙනාට දායකයි. බොහොම ස්තුතියි.